අපි හැමෝම දන්නවනේ ශාකවලට ජීවත් වෙන්න ආලෝකය, වතුර, වාතය වගේ දේවල් අත්‍යවශ්‍යයි කියලා. හැබැයි කවදා හරි හිතලා තියෙනවද ශාකයක් ඇත්තටම හුස්ම ගන්නෙ කොහොමද කියලා? අන්නේ වායු හුවමාරුවේ පුදුමාකාර යාන්ත්‍රණය ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම මේ ගැටලුව දිහා බලමු. මෙතන තියෙන්නේ හරිම සියුම් සමතුලිතතාවයක් ගැන ප්‍රශ්නයක්. බලන්න, ශාකයකට තමන්ගේ ආහාර හදාගන්න වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ඇතුළට ගන්නම ඕනේ. ඒත් එක්කම ජීවත් වෙන්න අත්‍යවශ්‍ය වටිනා වතුර ටික ශරීරය ඇතුළෙම තියාගන්නත් ඕනේ. ඉතින් කොහොමද ශාකයක් මේ වැඩ දෙකම එකම වෙලාවේ කරදන්නේ? ඔන්න ඕක තමයි ශාකය හැම මොහොතකම මුහුණ දෙන ද්වන්ද සටන. එක පැත්තකින් ප්‍රභා සංශ්ලේෂණයට, ඒ කියන්නේ කෑම හදන ක්‍රියාවලියට වාතයෙන් CO2 ඇදලා ගන්න ඕන. හැබැයි අනිත් පැත්තෙන් එහෙම කරනකොට උත්ස්වේදනය කියන ක්‍රියාවලියෙන්, ඒ කියන්නේ ශාකයෙන් ජල වාෂ්ප පිටවෙන එකෙන් වටිනා වතුර නැති වෙලා යනවා. ඉතින් මේක හරියට නිරන්තර ගනුදෙනුවක් වගේ දෙයක්. එතකොට මේ පුදුම හිතෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහෙද? උත්තරය තමයි පත්‍රය. ශාකයක වායු හුමාරුව සිද්ධ වෙන ප්‍රධානම දොරටුව විදිහට ක්‍රියා කරන්නේ පත්‍රය තමයි. හරි. මේක කොහොමද වෙන්නේ කියලා හරියටම තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා පත්‍රයක් ඇතුළටම ගිහින් බලන්න. ඔය පේන්නේ පත්‍රයක හරස්කඩක් බලන්නකෝ පිටතින් අපිචර්මය කියලා ආරක්ෂිත තට්ටුවක් තියෙනවා. ඊට යටින් ප්‍රභා සංශ්ලේෂණය කරන මධ්‍යෆිල් සෛල තියෙනවා. ඒ අතරමැද වායු වලට එහා මෙහා යන්නේ හිස්තෙන් පවා තියෙනවා. මේ සම්පූර්ණ ව්‍යුහයම හැදිලා තියෙන්නේ වායු හුවමාරුව උපරිම කාර්යක්ෂමතාවයකින් කරන්නමයි. දැන් අපි තවත් විශාලනය කරලා ඇසට නොපෙනෙන සූක්ෂම මට්ටමටම යමු. අපි බලන්න යන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලියම පාලනය කරන පුංචි දොරටු ගැන. මේක නම් ඇත්තටම පුදුම හිතන දර්ශනයක්. ඔය පේන්නේ පත්‍රයක මතු පිට තියෙන ඒ සූක්ෂම සිදුරු වලින් එකක්. හිතන්නකෝ එක පත්‍රයක මේ වගේ දොරටු දහස් ගාණක්, සමහර විට ලක්ෂ ගාණක් තියෙන්න පුළුවන්. මේවට තමයි අපි පූටිකා කියලා කියන්නේ. වායු වලට ඇතුල් වෙන්නයි පිට වෙන්නයි තියෙන පුංචි දොරටු වලිය තමයි මේවා. ඉතින් අපි හරියටම අර්ථ දැක්වුවොත් පූටිකාව කියන්නේ මොකක්ද? ඒක තමයි ශාක පත්‍රවල විශේෂයෙන්ම පත්‍රයේ යටිපැත්තේ අපි චර්මයේ තියෙන වායු හුවමාරුව පාලනය කරන සූක්ෂම සිදුර, ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ වගේ තමයි. හැබැයි මේ පූටිකා තනියම නෙවෙයි වැඩ කරන්නේ. ඒක පාලනය කරන්න විශේෂිත සෛල ජෝඩුවක් ඉන්නවා. ඒ තමයි ශුරසෛල. මේ ශුරසෛල තමයි පූටිකාව කියන දොරටුවේ මුරකරු වගේ වැඩ කරන්නේ. දොර අරින්නෙත් වහන්නෙත් එයාලා තමයි. හොඳයි. එහෙනම් අපි දැන් එනවා මේ විග්‍රහයේ වැදගත්ම තැනකට. ඒ කියන්නේ මේ සූක්ෂම දොරටු ඇත්තටම ඇරෙන්නේ කොහොමද කියන යාන්ත්‍රික ක්‍රියාවලිය දිහා බලන්න. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේ රූප දෙක සංසන්දනය කරන එක. වම් පැත්ත බලන්න විවෘත පූටිකාව. ශුරසෛල වතුරෙන් පිරීලා හොඳටම ඉදිමිලා පිටට නැමිලා තියෙනවා. අන්න එතකොට සිදුර ඇරෙනවා. දැන් දකුණු පැත්ත බලන්න සංවෘත පූටිකාව. ශුරසෛල වලින් වතුර අයින් වෙලා ඒවා හැකිලිලා. එතකොට සිදුර වැහෙනවා. උන්නෝයි හෙඩේ වෙනස තමයි සම්පූර්ණ රහස. ඉතින් මේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද? හරි, මේමයි වෙන්නේ. මුලින්ම ආලෝකය ලැබුණම පොටෑසියම් අයන, ඒ කියන්නේ K+ අයන ශුරසෛල ඇතුළට පම්ප් වෙනවා. ඊළඟට මේ අයන නිසා සෛලය ඇතුලේ සාන්ද්‍රණය වැඩි වෙලා වතුර වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඊට පස්සේ ආශ්‍රිතීය චේන ක්‍රියාවලියෙන් අවඩ තියෙන සෛල වලින් වතුර ශුරසෛල ඇතුළට ඇදිලා එනවා. අන්තිමට ඔය එන වතුර පීඩනය නිසා ශුරසෛල ඉදිමිලා වක්වලා මැදින් සිදුරක් හදමින් පූටිකාද විවෘත කරනවා. හරිම අපූර්ව යාන්ත්‍රණයක් නේද? හැබැයි මේක නිකම්ම on off switch එකක් දැම්මා වගේ සරල දෙයක් නෙවෙයි. මේක ඊටාම සංකීර්ණ විදිහට පාලනය වෙන ක්‍රියාවලියක්. අවට පරිසරයේ තියෙන ආලෝකයේ තීව්‍රතාවය, වාතයේ තියෙන CO2 ප්‍රමාණය, ශාකයට ලැබෙන වතුර ප්‍රමාණය, ඒ වගේම ඇබ්සිසික් අම්ලය, ඒ කියන්නේ ABA වගේ හෝමෝනයක් වෙන සාධක ගොඩකට ප්‍රතිචාර දක්වමින් තමයි මේක සිද්ධ වෙන්නේ. හොඳයි, දැන් අපි නැවතත් පොඩ්ඩක් zoom out කරලා ලොකු චිත්‍රය දිහා බලමු. මේ සූක්ෂම යාන්ත්‍රණය ශාකයකේ සමස්ත පැවැත්මේ උපාය මාර්ගයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් අවසාන වශයෙන් තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේක. මේක නිරන්තර ගනුදෙනුවක්. ආහාර හදා ගන්න, කාබන් ලබා ගන්නවද, එහෙම නැත්නම් නොනැසී ඉන්න වතුර ටික පරිස්සම් කර ගන්නවද කියන එක අතර තියෙන හරිම සියුම් තුලනයක්. ඇත්තකම පූටිකාවල ක්‍රියාකාරීත්වය කියන්නේ ජීව විද්‍යාත්මක ලෝකයේ තියෙන විශිෂ්ටතව සමතුලිත කිරීමේ ක්‍රියාවක්. අපි මේ විග්‍රහය අවසන් කරමු පුංචි හිතන දෙයක් ඉදිරි කරලා. පත්‍රයක මතු පිට තියෙන ඇහැටවත් පේන්නේ නැති මේ පුංචි දොරටු
කොහොමද අපේ මුළු ග්‍රහලෝකයේම දේශගුණයට ඒ වගේන අවසානයේ අපි හැමෝගෙම පැවැත්මට බලපෑම් කරන්න පුරුවන් වෙන්නේ? ඒ ගැන හිතන්න ටිකක් වෙලාව ගන්න.